අර අතන වාම් දානකොට මේකනේ කැල්ල ගියේ. මතකද? අන්න අර සංගීත එක්ක මේ මෙච්චර දුරක් යන පළවෙනි පාරද කොහෙද? හලෝ මගේ රත්තරන් යාළුවනේ. අයිබෝන්. ඉතින් අද මේ අපේ නංගි ඇවිල්ලා ඉන්නවා. නංගිත් එක්ක අපි කලාව බලන්න යනවා. මේක ලොකු ලොක් එකක් නෙවෙයි. ඒත් පොඩි මෙමරිස් ටිකක් එකතු කරගෙන තමයි යන්නේ නංගිත් එක්ක. ඉතින් අපේ යාළුවාගේ බයික් එක අපිට අද තියෙනවා. උස්සරෙන් අපි මල්ලිලා යනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. Well, I saddled up my shoes, headed out at dawn. කලාව අපි කලාවට ආවා. Yeah, I saddled up my shoes, headed out at dawn. Ain't no place gonna hold me. කලාවේ තියෙන දේවාල්. ඒකට තමයි කඩවර දේවාල කියන්නේ. මේ ඉන්න අපේ නංගි. අප්‍රේල්. හා? යා. අන්තිමට ගිහින් ඉඳලා ගිහින්. ब्रेक मार दी कलेक्टर ඊට බැස්සේ කොහොමද? ආයි හැබැතර බැස්ස? ඈ? ආයේ ගැට්ට උඩද මේකේ? ට්‍රේන් එක යනවා. මෙතනින් දාන්න පුළුවන්. මේ මගේ රත්තරන් යාළුවනේ අපි ආවා. දැන් පස්සවල් ටික රිදෙන ඔක්කොම. ආ. මම අද සයිලන්ට් බ්ලොග් එකක් කරන්න යන්නේ. පාක්කේ නැද්ද ගන්න දාන්න. කටවාගෙන ඉන්නවා. අපි රෝඩ් ට්‍රිප් එකක් යනවා. අපි ඇවිල්ලා ඉන්න අවකන රාජමහා විහාරයට. අවකන බුදු පිළිම වහන්සේ ඉන්න තැනට බලමු. දැන් දකින්නේ අවකන රාජමහා විහාරයේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි මේක. මේක ඇවිල්ලා අවකන බුද්ධ ප්‍රතිම වහන්සේ මේ තියෙන්නේ. මේක ඉස්සෙල්ලා වැටක් තිබ්බේ නැහනේ. මේ වහලක් තිබ්බේ නැහැ. කතා නැති බ්ලොග් එකක්. වැඩි කතා කරන්නේ නැහැ මේකේ. වචන අඩුවෙන් කතා කරන. වැඩියෙන්
පාරදි කියන බ්ලොග් එකක් වෙයි මේක. අපේ නංගිත් එක්ක ආවේ ඇවිදින්න යන්න ඕනේ කියලා මං හිතන්නේ දැන් එයාට සනීපයි. එයාට උණයි අමාරුයි කියලා අම්මා බෙහෙත් ගන්න කියලා කෑ කිව්වේ. දැන් එයාට සනීප වෙලා ඉන්නේ. පෞරාණික පුරාවස්තු. ඇයි මං අහන්නේ? ඇයි මෙහෙම සෙල්ලිපි වලට සල්ලි දාන්නේ? මේකට තමයි කියන්නේ සල් ගහ කියලා. අන්න මම දහම් පාසලෙන් තව අවසානට සල් ගහක් දැක්කේ. සල් බඹර. පොඩි කාලේ මතක දේවාත් එක්ක සෙල්ලම් කරා. අර එක අවසර පොතේ තිබ්බේ මේව තමයි. අමර නයනා සල්ගස යටට ආවා. සල් මලක් එන්නන්න උඩ තියෙන සල්. මේ තියෙන. අන්න සල් ගෙඩි තියෙන මේ තියෙන සල් ගෙඩි. එහෙම තියෙන්න ඕනේ බා. දැන් බලපන් අපි කොහෙවත් හිතුවද අවකන විදුපුරයන් කිය. ඊළඟ අපේ ගියදුලට බලලා අකුරු බෝධි උස්සන්නේ. උන්ට ඕනේ නැතිද යන්නේ? අද ඊට පස්සේ බාදි මේ උණුතර බෝතල් උස්සන. මම තේ හදාගන්නවා යන්නේ. තේ හදාගන්න. අවකනට සමු දීලා ගෙදර යන්න හදන. ඇස්සක් වෙන්න හදන. දැන් හරිද වාගේ ආසාව? නාච්චිද වැවට යන්න හිටියේ. ලෙඩක් නැහැ. හා? දැන් ලෙඩක් නැහැ මුකුත් නැහැ. අන්න මේ වගේ ලස්සන. මේ පාලම මෙතනින් කැඩිච්ච පාලමක් තියෙනවා. අර දික්ට එකට මෙතන පාලම කැඩිලා. අර වෙන්නේ. මේ තියෙන්නේ මේ මෙතන පාලම කැඩිච්ච එක. තේරෙනවද? මෙන්න මේක තමයි අර අතන වාහන දානකොට මේකනේ කැඩිලා ගියේ. හතද? අන්න අර මෙන්න මෙතනින් එන්නේ. ඔය පල්ලම එනකොට තමයි පෙන්නන්නේ. වහිනා චැකිරාව අපි ආවේ මෙතනින් ඈ මේ එකක් එනවනේ